මේ ආණ්ඩුවට සුජාතභාවයක් නැහැ කියන කාරණාව අපි මුලින් ඉඳන්ම කිව්වා. මෙතන මේ සියලුම දේශපාලන පක්ෂ JVP එකට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න, එහෙම නැත්නම් නිදහස ගැන කතා කරන්න, එහෙම නැත්නම් ජාතික සම්පත් ගැන කතා බහ කරන්න කිසිම සුජාතභාවයක් නැහැ කියන කාරණාව අපි දේශපාලන ආරම්භ කරපු දවසේ ඉඳන්ම කිව්වා. ඒ නිසා තමයි මේ අය JVP එක මාරු කරලා මාලිමාවක් කියන එක අටව ගන්න. මේ කාරණාවත් අපි වේදිකාවේ කිව්වා. හැබැයි මේ රටේ මහ ජනතාව හිතුවා නෑ දැන් JVP නෙමෙයි මාලිමාව කියන්නේ බොහෝ සුජාතයි කියලා. හැබැයි දැන් මේ ආණ්ඩුව බලයටපත් වෙච්ච දවසේ නම් දැන් තේරෙනවා මේ මාලිමාවට කිසිම සුජාතභාවයක් නැහැ. මේ පරණ JVP එකම තමයි සුජාත නැති කණ්ඩායමක් තමයි ආණ්ඩු බලය අරන් ඉන්නේ කියන කාරණාව ඉතාමත් පැහැදිලි. දැන් ජීල් පිරිස් මැතිතුමා ඉතාමත් හොඳින් අධිකරණය පිළිබඳව කිව්වා. මොකද අපි දැක්ක මේ දිනේදී ජනාධිපති අනුර කුමාර සහෝදරයා ඉතාමත් පැහැදිලිව 25 වෙනිදා ලැබෙනවා කියන නඩු තීන්දුව ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් එතුමා කිව්ව විදිහට මේක අධිකරණයට අපහාස කිරීමක්, ඒ අධිකරණයේ ඉන්න විනිසුරුතුමාලාට කරපු අගෞරවයක්. ඒ අයට මම හිතන්නේ දැන් නිවැරදි තීන්දුවක්ද වැරදි තීන්දුවක්ද කියන එක පිළිබඳව සමාජය ප්‍රශ්න කරනවා. මොකද එතුමලා සාධාරණ තීන්දුවක් දුන්නත් දැන් යම් අවිශ්වාසයක් මේ රටේ ඇති වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පාර්ලිමේන්තුමා කිව්වා වගේම ගල්ලංගුරු සිද්ධිය පිළිබඳව ටිල්වින් කතා කරලා තියෙනවා. අපි ටිල්වින් ගැන නම් වක් කියන්න ඕන කමක් නැහැ. මොකද අපි දන්න පුද්ගලෙක් නෙමෙයි, මහජන නියුක්තෙක් නෙමෙයි. අපිට ටිල්වින් අදාළ නැහැ. හැබැයි අදාළ නැති පුද්ගලෙක් තමයි අද මේ රටේ තීන්දුව తీරන පිළිබඳව විශේෂයෙන් අධිකරණයේ තීන්දුව తీරන පිළිබඳව කතා බහ කරන්නේ. මේකට කලිනුත් මම මාධ්‍ය සාකච්ඡාවකදී මම පැහැදිලිව කිව්වා මේ කොමිසමේ ඉන්න ලේකම්තුමත් ස්වාධීන කෙනෙක් නෙමෙයි. මාත් එක්ක කුෂිකර්ම මාත්‍යංශයේ ඉන්නකොට වැඩ කරපු ලේකම්වරයෙක්. එතුමාගේ Facebook පිටුව අරගෙන මම පෙන්නුවා. මෙතුමත් ඒ ලේකම්වරයා JVP එකට එහෙම නැත්නම් මේ ආණ්ඩුව බලයටපත් කරන්න වැඩ කරපු කෙනෙක් කියන කාරණා. ඉතින් ඒ පමණක් නෙමෙයි. අපි දන්නවා CID එක ගත්තත් ඒකේ ප්‍රධානියා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්තුමා ගත්තත් එතුමා මුදල් අමාත්‍යාංශ වර්තමාන ලේකම්වරයා මේ සියලු දෙනාම මම හිතන්නේ මේ අපි කිසිම ආණ්ඩුවක වෙන කිසිම ආණ්ඩුවක නොකරපු විදිහට තනිකරම දේශපාලන පත්වීම් බවට අපි සියලු දෙනාම දන්නවා. මේක නොදන්න කාරණයක් නෙමෙයි. හැංගිච්ච කාරණයක් නෙමෙයි. ඒ නිසා තමයි අපි ඒකාබද්ධ විපක්ෂයක් විදිහට මේ සියලුම දෙනා දේශපාලන මතිමතාන්තර මොන දේ තිබුණා මොන නොගැලපීම් තිබුණත් අපි තීන්දුවක් ගත්තේ මේ රටේ ජනතාවට අපි සාධාරණයක් කළ යුතු වෙනවා. අපි කිව්ව කාරණාව කෙසේ හෝ මේ රටේ ජනතාව පිළිගත්තේ නැන්නේ. ජනාධිපති මැතිවරණයේදී අපි කිව්වා මේ ඇස් සුජාත නැහැ. ඒ නිසා මේකට අහු වෙන්න එපා කියලා කිව්වා. පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි කිව්වා මේ ඇස් සුජාත නැහැ. මේ බොරුවට රවටෙන්න එපා කියලා කිව්වා. ප්‍රාදේශ සභා මැතිවරණයේදී අපි කිව්වා මේ ඇස් සුජාත නැහැ. මේකට අහු වෙන්න එපා කියලා. හැබැයි රටේ අවාසනාවට මම දන්නේ අපේ රටේ ජනතාව අහුණා. ඒ නිසා දැන් අපේ රටේ ජනතාවගෙන් අපි අහනවා තවත් ඉවසනවද එහෙම නැත්නම් දැන්වත් නැගිටිනවද කියන කාරණා. ඔබතුමාලා නැගිටින සූදානම් අපි ඒකාබද්ධ විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සියලු මතිමතාන්තර පැත්තකින් තියලා මේ රට විනාශ කරන කණ්ඩායමෙන් ගලව ගන්න නායකත්වය ලබා දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැම විටම ඒ සඳහා අපි සූදානම්ෙන් ඉන්නවා. මොකද අපි මේ රටට වක් කියපු පක්ෂයක් විදිහට බලය හිටපු ආණ්ඩුවක පක්ෂයක් විදිහට අපිට වගකීමක් තියෙනවා. ජනතාවට යම් වෙලාවක වැරදුනත් ඒ වැරදිච්ච දේ පැහැදිලි කරලා දීලා නැවත වතාවක් මේ රට නිවැරදි දිශානතියකට නිවැරදි තලකට ගෙනීමේ වගකීම දේශපාලන පක්ෂයක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙනවා. ඒ නිසා අපි නැවත වතාවක් අහනවා රටේ ජනතාවගෙන් ඉවසනවද නැගිටිනවද?